අද අපේ වීඩියෝ එක මෙඩිසින්ස් එහෙම නැත්නම් ඖෂධ ගැන. වීඩියෝ එකට යන්න කලින් මගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මොකක්ද මෙඩිසින් එකක් කියන්නේ? සරලවම කිව්වොත් ඖෂධයක් කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. තවදුරටත් මේ ගැන කියනවා නම් මේ රසායනික අණු මගින් ශරීරයේ යම් නිශ්චිත ඉලක්කයක් වෙත යවා ජීව විද්‍යාත්මක ප්‍රතිචාර ඇති කරන්න යොදා ගන්න දේවල් වලට තමයි අපි ඖෂධ කියලා අදහස් කරන්නේ. ඔයාට ළඟම උදාහරණයක් කියන්න. හිතන්න ඔයාට ඔලුව කැක්කුමක් තියෙනවා. එතකොට ඔයා පැනඩෝල් බොනවනේ. එහෙම බොනකොට ඔයාගේ හිසේ වේදනාව ඇති කරන ඉන්ද්‍රියට ඔයා බොන බෙහෙතේ රසායනයන් ක්‍රියා කරන බලපෑමක් මගින් ඔයාගේ වේදනාව නැති කරනවා. ඒ වේදනාව නැති කරන එක තමයි ජීව විද්‍යාත්මක ප්‍රතිචාරය කියලා කියන්නේ. ඔයාට මේ විදිහට දෙන බෙහෙත් හරියටම ලබා ගත්තොත් රෝගයට ප්‍රතිකාරයක් වෙනවා වගේම ඒවා අධිකව දුන්නොත් ශරීරයට විෂ වෙලා ඔයාට හානි වෙන තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. කවදා හරි මේ ගැන හිතලා තියනවද ඔයාට? එහෙනම් ඔයා ගන්න මේ බෙහෙත් ට්‍රීට්මන්ට් එකක් කරගන්නවද? නැත්නම් නොදැනුවත්කමෙන් වැරදියට අරගෙන විෂක් කරගන්නවද? ඉතින් ඔයා නොදැනුවත්කම නිසානේ මෙච්චර කල් වැරදි කළේ. මේ බෙහෙත් ගැන ඒවා භාවිතා කරන නිවැරදි ක්‍රම ගැන ඔයාට දැනගන්න ඕනෙම නම් දිගටම මගේ Facebook page එකයි YouTube channel එකයි එක එකතු වෙලා ඉන්න. මම ඔයාට හරිම විදිය කියලා දෙන්නම්.